ඊයේ දින හවස් කාලයේදී කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ දංගෝවිල ප්‍රදේශයේදී බස් රථයක රියදුරු සහ තෙල් බවුසරයක රියදුරු අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. තෙල් බවුසරය අපරීක්ෂාකාරී ලෙස බස් රථයට අනතුරුදායක ලෙස ධාවනය කර බවයි බස් රථයේ සිටි මගීන් චෝදනා කර සිටියේ. අපිට මොකක් කර වුණාම ඔය ආණ්ඩ දැක්කද? ඔව් යකඩ පොළු තුස්සගෙන අපේ ජීවිතේ නැති වෙන්නේ ඔයගොල්ලන්ගේ නෙමෙයි. අපි අයියේ දරුවෝ ඉන්නවා අපි. මම පාරේ යනවා. ඕනේ ගන්න බෑ මට. මට ඕනේ ගන්න බෑ. අපේ බස් එකවත් දකින්නවත් නෑ අයිත් ගන්න. ළඟට පොල් වලකට. එහෙම නීතියක් තියෙනවා මේ. නීතියක් තියෙනවා බස් එකක් පන්න. ඔයා පාරව දැක්කේ වාගේ පාරව. ඔය පාර පැත්තේ කොහමද? නතා කරන්න එපා. ඔව්. අපි කියන්නේ අපි මැරෙන්නේ. ඔයා මැරුණා පස්සේ. ජීවිත හටක් එක්ක ඔයා ආවේ. ශ්‍රී ලංකාවට. ඊට පොඩක් විශ්ව කරන කපඩා කිව්වා. කන්නඩියේ පිටිපස්සේ දොරනේ වැදුනේ. ඔයා මෙයා කඩාගත්තේ. වලපනේ. අර දාලා මම ඊයක දෙනවා මොකද දොරෙන් පිටිපස්සේ දොරනේ මෙයා